අද අපි යම් බින්සු එකට මේක බින්චුන් වගේම බබල් ටී ෂොප් එකක්. ඉතින් මේක තිබ්බේ මීගම. මෙයාලගේ මෙනු එකේ එක එක જાතිය බබල් ටී තිබ්බ වෙනස් දේවල්. මුලින්ම අපි අරගත්තා වැනිලා ඇන් මාචා අයිස්ක්‍රීම් කෝන් එක. මේක උනා රුපියල් 200. මේක අර අයිස්ක්‍රීම් හැලෙනවට පොඩි අර ගාඩ් එකක් වගේ දාලා අයිස්ක්‍රීම් එකේ රස ගැන කියනවා නම් හරිම ක්‍රීමි වැනිලා රසක් එක්ක මාචා අයිස්ක්‍රීම් ටේස්ට් එකක්. ඔන්න අරගත්තේ ලයිචි වෝටර්මෙලන් බබල් ටී එකයි බ්‍රවුන් ෂුගර් මාචා බබල් ටී මම ඇත්තටම අරගන්න ආසාවෙන් ගියේ ස්ට්‍රෝබෙරි මාචා බබල් ටී එක. හැබැයි ඒක ඒ වෙලාවේ අවైలබල් තිබ්බේ නැහැ. අපි එහෙනම් බීලා බලමු රස කොහොමද කියලා. මේකේ පැකේජින් එක ගැන කියනවා නම් අර බින්චුන් එක වගේ ක්වොලිටි එකට සීල් වෙලා තිබ්බේ නැහැ කප් එක. ස්ට්‍රෝ එක දාන්න හදද්දි කප් එක සීල් වෙච්ච තැනින් ගැලවුණා. ඉතින් මම එතනින් තමයි ස්ට්‍රෝ එක දාලා බීලා මාචා ටේස්ට් එකක් ආවා. අර මාචා වල තියෙන අර බිටර්නස් එක ලොකුවට දැනුනේ නැහැ. බොන්න පුළුවන් රසක් තිබ්බා. ඒ කියන්නේ මාචා ටේස්ට් එක ස්ට්‍රෝං නෑ. හැබැයි ඉතින් මිල්කි මාචා ටේස්ට් එකක් මට මේකෙන් ආවා. අපි දෙන්නට මේ බබල් ටී දෙකයි අයිස්ක්‍රීම් එකයි තුනම ගොඩක් වැඩි. ඒ හින්දා දැන් අයිස්ක්‍රීම් එකක් දිය වෙනවා කරන්න දෙයක් නැති කමට මම කප් එකේ සීල් එක ගලවලා එක මගේ මාචා ඩ්‍රින්ක් එකට දැම්මා. මොකද අයිස්ක්‍රීම් එකත් වැනිලා ඇන් මාචා අයිස්ක්‍රීම් එකනේ. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. මේ අයිස්ක්‍රීම් එක දාලා බීලා බැලුවාම ඒකේ අර ක්‍රීමි රස මිල්කි රස ගොඩක් හොඳට මට මේකෙන් ආවා. ඊළඟට අපි try කරලා බලමු වෝටර්මෙලන් ලයිචි බබල් ටී එක. මේකේ රස ගැන කියනවා නම් මේකට ඇත්තම වෝටර්මෙලන් කෑලි දාලා තිබ්බා. ඒ වගේම තමයි ලයිචිත් ගෙඩි දෙකක් දාලා තිබ්බා. ඒවා ඉතින් අර ෆ්‍රෙෂ් ලයිචි නෙවෙයි. හැබැයි අර ෂුගර් සිරප් වල ඩිප් කරපු ලයිචි තමයි දාලා තිබ්බේ. මේකේ මේ වෝටර්මෙලන් ටේස්ට් එකයි ලයිචි ටේස්ට් එකයි මික්ස් වෙලා හොඳ රස ටේස්ට් එකක් ආවා. ඒකේ අර මේ ෆ්‍රෙෂ් ගතියක් හොඳටම තිබ්බා. අර රිෆ්‍රෙෂ් වෙන්න වගේ ඩ්‍රින්ක් එකේ බබල්ස් අපි එක්ස්ට්‍රා ඇඩ් කරගත්තා. මං හිතන්නේ රුපියල් 80ක් වගේ ගන්නවා. ළඟ තියෙන අනිත් ස්පෙෂල්ම දේ තමයි අපිට ඕන අයිස් කොච්චරක්ද කියලා. එතකොට ෂුගර් ලෙවල් එකේ හැමදේම අපිට ඕඩර් එක දාද්දිම කියන්න පුළුවන්. දැන් බින්චුන් එකේ නම් අයිස් ගොඩාක් දාලා තියෙනවා. හැබැයි මෙයාලගේ එහෙම නැහැ. අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ ඩ්‍රින්ක්ස් දෙක අපි දෙන්නට හොඳටම වැඩි. ඒ හින්දා මම මගේ වතුර බෝතලයට දාගෙන අරගෙන ආවා. ওই විදිහට තමයි බින්සු එකේ අපේ එක්ස්පීරියන්ස් එක ඔයාලා try කරලා බලන්න. bye.